ඉන්දියානු ආරක්ෂක හමුදා විසින් අද අලුයම ආරම්භන ලද්ද ඔපරේෂන් සින්දූර් මෙහෙයුම හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර තවත් උණුසුම් තත්ත්වයක් උදා වී ඇත. අප්‍රේල් 22 වන දින ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ඉන්දියානු ආරක්ෂක හමුදා මෙම මෙහෙයුම ආරම්භ කළ බව ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම මෙහෙයුම යටතේ පාකිස්තානයේ සහ පාකිස්තාන පාලිත කාශ්මීර ප්‍රදේශයේ ත්‍රස්තවාදී සංවිධාන වන ලෂ්කරි තොයිබා සහ ජේෂී මොහමද් ආදියට අයත් ත්‍රස්ත කදවුරු නවත්ත. ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කරත්. අද දින අලුයම 1:44ට මෙම ප්‍රහාරය එල්ල කරන ලදී. මෙම ප්‍රහාර සඳහා ස්කැල්ප් ක්‍රූස් මිසයිල, හැවර් නිශ්චිත බෝම්බ සහ ලොයිටරින් මියුනිෂන් කැමිකාසි ඩ්‍රෝන් යොදාගෙන ඇත. ඉන්දියානු ආරක්ෂක අංශය පවසන්නේ මෙම ප්‍රහාරවලින් සිවිල් ඇසියන් 9 දෙනෙකු මරුමුවට පත්ව ඇති බවයි. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙහෙයුම සජීවීව නිරීක්ෂණය කළ අතර මේ ත්‍රස්තවාදියට එරෙහිව ඉන්දියාව ගත් දැඩිම පියවරක් ලෙස සැලකේ. පාකිස්තාන් රජය මෙම ප්‍රහාරය දැඩි ලෙස විරෝධය පළ කරමින් මේ යුද්ධ ක්‍රියාවක් ලෙස නම් කර ඇත. සින්දූර් යන නාමය පහුගිය ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත් වූ විවාහිත කාන්තාවන්ගේ වේදනාවට අහිමි වූ පවුල්වලට ගෞරවයක් ලෙස තෝරාගත් බව ඉන්දියානු ආරක්ෂකංශය පවසයි. මෙම මෙහෙයුමෙන් අනතුරුව ඉන්දියාව හා පාකිස්තානය අතර ආරක්ෂක තත්ත්වය කවදුරටත් උණුසුම් විය හැකි බවයි විශ්ලේෂකයෝ අනාවරණය කරයි.